කරගෙන යන්නේ. ඉතින් ඔබට මේ වැඩමුළුව ඔබ හැම දෙනෙක්ම මේක ඔබට මහත් ආශිර්වාදයක් වේවායි කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හොඳ දක්ෂ සංගීතඥයෙක් ඉස්සරහා ඉන්නේ. ඉතින් වෙලක්‍රිය දේවගැතුමා ඉතින් එතුමාගේ අවවාද අනුශාසනාවල් එතුමාගේ උපදෙස් ඔබේ ඉදිරි ගමනට මහත් ආශිර්වාදයක් වෙයි. ඉතින් මේ වෙලාවේදී මම කැමැති ඔබට ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් යාඥාවකින් ඔබව මේ වෙලාවේදී ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ඔබ වෙතට ලං කරන්නට අපි මොහොතක් නැගිට සිටමින් ස්වාමින් වහන්සේට මේ සියල්ල බාර කර සිටිමු. විශ්වයේ මෞම්කාර එකම දෙවි සමිඳුනි අපි මේ උදෑසන ඔබ වහන්සේගේ ශුද්ධ පාමුලට ලං වන අතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ලබා දුන්නා වූ ඒ තාලෙන්ත හැකියාවල් තුලින් ඒවා ස්වාමිනිය වහන්සේගේ පාමුල තබමින් ඔබ වහන්සේගේ දාසයා ප්‍රසන්න සහෝදරයා ඒ සඳහා මේ සෑම දිනෙක වේදිකාවක් වෙන් කර දී තිබෙන අතර ස්වාමින් වහන්සේ ඒවා ස්වාමිනී මේ සමාජයේ වර්ධනය සඳහා ඔවුන් භාවිත කරන අතර ස්වාමින් වහන්සේ මේ හැම දිනෙකට ඔබ වහන්සේගේ ආශිර්වාදයක් තැන් කරන්න කියා අපි ඔබ වහන්සේට ආඥා කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනේ දවසේ මේ ස්ථානින හැම දිනෙක අතකසන්න ත්‍රිතරක කරුවන්ට අතගසන්න ස්වාමින් වහන්සේ මේ වැඩමුළුවන්ගේ ජීවිතවලට මහත් ආශිර්වාදයක් වන්නට සලස්වන ස්වාමින් වහන්සේ. ඉදිරි ගමනට ස්වාමින් වහන්සේ එය ආශිර්වාදයක් වෙමින් ඉදිරි ගමන සාර්ථකව ගමන් කරන්නට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබෙන පිණිස අපි ආඥා කරනවා ස්වාමිනී. පියාණන් වහන්සේ සඳහා අවවාද අනුශාසනා දෙන්නා වූ ලක්‍රිය දේවගැතුමාව අපි බාර කරනවා. වහන්සේගේ ආශිර්වාදය සමග තබන්න ස්වාමින් වහන්සේ. ඔබට ඔබ වහන්සේ ලබා දුන්නා වූ දේ ස්වාමිනී මේ සියලු දෙනා සමග බෙදා ගන්න අතර ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ ඒකිනෙක කෙනාගේ ජීවිතවලට ආශිර්වාදයක් වන පිණිස අපි ඔබ වහන්සේට ආඥා කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී සංගීතයෙන් මනුෂ්‍යයන්ගේ හදවත් මනුෂ්‍යයන්ගේ සිතවිලි කල්පනා ස්වාමින් වහන්සේ ස්පර්ශ කරන්නට පුළුවන් පියාණන් වහන්සේ. ස්වාමිනී සංගීතය තුලින් වේදනාවේ සිටින පීඩාවේ සිටින ස්වාමින් වහන්සේ කලකිරීමේ සිටින සෑම මනුෂ්‍යයන් වෙතට ලං වෙලා පියාණන් වහන්සේ මනුෂ්‍යයන්ට වහන්සේගේ ආදරයත් ඒ කලකිරීම ඉවත් කර දමලා වහන්සේගේ ප්‍රේමයක් දෙන්නට මේ හැම දිනෙකට වහන්සේගේ මඟ පෙන්වීම එක්තැන් කරන ස්වාමින් වහන්සේ. ස්වාමිනී මේ කටයුත්ත තවත් ඉදිරියට සාර්ථක කරගෙන යන්නට වහන්සේගේ දාසයා ප්‍රසන්න සහෝදරයාට ඒ වගේම ඒට අතහිත දෙන්නා වූ සෑම සිළු දෙනාට ඒට ස්වාමින් වහන්සේ උදව් උපකාර කරන ස්වාමිලා ප්‍රිය දේවගැතුමා හැම දිනෙක බාර කරමින් අද දවසේ මේ වැඩමුළුව අපේ වහන්සේගේ ශුද්ධ හස්තයට බාර කරන්නේ කැප කරන්නේ මේ හැම දිනෙකට වහන්සේගේ ආශිර්වාදය අපි ප්‍රාර්ථනා කරන්නේ නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ය. ආමෙන්. වෙන්නේ. ඉතින් මේ මොහොතේ ඒ නිසා අපිත් ගොඩක් සාධාරණව හිතනවා. ඒ කියන්නේ මෙයා මෙහෙම පුළුවන්කම තිබිලාද අද මේ වෙන මොකද වෙන්නේ නැති සමහර අයගේ උගුරු සෞත්ව එහෙම දේවල්. ඉතින් ඒ කෙසේ වෙතත් අර විනිශ්චය කරනකොට ඉතින් අද කරන පර්ෆෝමන්ස් එක තමයි හුඟක්ම වැදගත් වෙන්නේ. මම දැන් ඔයගොල්ලෝ දන්නවා එදා තෝරගත්තු අයගෙන් අද මේ අවසාන තරඟෙට යන්න එක්කෙනෙක්ව ඉවත් වෙන්න සිද්ධ වෙනවා. කියන්නේ නේ දැන් කවුද ඉවත් වෙන්නේ කියන එක තමයි අද බලන්නේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා කවුරුත් ඉවත් නොවේ ඉන්න කියලා. හොඳයි. එහෙනම් අපි පටන් ගමු නේද? මම තිලින පීරිස් මොරටුවේ ඉඳන් තමයි ආවේ ස්ටාමිර තරඟයට. ඉතින් අද දවසේදී ගායනා කරලා ජයග්‍රහණය කළා ෆයිනල් වටේට සිලෙක්ට් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. කවදාක හෝ මා ඉනතුරු ඔබේ සංගවා තාබා ආදරේ ඇසුරෙන් දීලා ඔබගේ ලොවේ සැදවීදිම් මා වෙන්වීමසේ නොමැකිතියේ නම් ඔබගේ සිතේ මගේ ආදරේ මායාවී එනතුරා Thank you.
ශ්‍රේයා සූර්යසේන මහත්මයාගේ ගීත මං කිව්වා හරිම දැන් තමයි ඒකේ අගේ දැනෙන්නේ. ඉතින් මුගාක් දුරට ඒ කටහඬ ඇතුව ඔබ ගායනා කරා. එකම දේ ඔබට ඉදිරියට ප්‍රයෝජනවත් වෙන පිණිස මං කියන්නම්. අර දැන් මේ ශ්‍රුතිය පිච් එක ඒක දැන් මොකද්ද පිච් එක? අපි දන්න පිච් එක කොහෙද ධනුෂ්ක? ග්‍රවුන්ඩ් එකේ. මේකටත් පිච් එක කියන්නේ ශ්‍රුතිය කියන්නේ දැන් ඔයගොල්ලෝ අර තාම්පූර් වගේ ඒවා නැත්නම් සර්පිනා එකේ පිච් එක දෙනවනේ. දැන් ඔය පිච් එකේ ඉන්න ඕන. දැන් අපි මම නැවත උදාහරණ පිච් කියන්නේ ඒකම තමයි. දැන් බෝල් කරන්නේත් පිච් එකේ. බැට් කරන්නේත් පිච් එකේ. පිච් එකෙන් පිටි ගොත් නෝ බෝල්. ඉතින් නෝ බෝල් වෙන්න එපා. හරිද? ඒ පිච් එක හරි වැදගත්. ඒ කියන්නේ අපි ඒවා ඉතින් අර වොයිස් ට්‍රේනින් වල එනවා. එහෙමත් කියලා නෙවෙයි දැන් වාට එක කුසලතාවය ඇඟේ තියෙනවා. හැබැයි අර පුහුණුව අඩු වුණොත් අපි ඒ පිච් එකෙන් එක්ක සමහර තැන්වල පිච් එකෙන් ඉහළට යනවා. සමහර තැන්වල පහළට යනවා. එතකොට අර ටියුන් එක හරියට එන්නේ නැහැ. අපි කියන්නේ ඒ වචනේ මං හොඳ නැහැ කියන. අපි කියන්නේ ෆ්ලැට් කියලා. ෆ්ලැට් නෑ. ඒ වුණාට සමහර තැන්වල පිච් එක හරියට එවුන් නැති තැන් තිබුණා. එමේ කියලා නෙවෙයි මේක තරඟයක් නේ. තව අනිත් අය සමග දැන් ඒක වාට තව දවස් තිනවා. ඒකට හොඳම දේ තමයි කවුරු හරි ටිකක් සංගීත ගුරුවරියක් ළඟ හරි මේ තනියම වුණත් කමන්නේ අර ස්වර මේ ගායනා කරන්න. මේ වොයිස් ට්‍රේනින් වගේ දේවල් වල එතකොට ඔය මේ ඔක හරි ස්ටෙඩි වෙනවා. හරි? හොඳයි. ලස්සනට ගායනා කරා. බොහොම සතුටුයි. මං සුබ පතනවා. අදුගේ මම පැමිණෙන්නේ මෙම තරඟයට පන්නිපිටිය ප්‍රදේශයෙන්. මම මෙම තරඟයේ අනුකරණය කරන්නේ රුක්මනී දේවී මහත්මියගේ ගීත.
ප්‍රියන්ගේ නේද? හොඳයි. මගේ මතකය අවුරුදු 50කට විතර ඉස්සර ගියා. ඒ කියන්නේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. හොඳද? මම කොහොමද ජනප්‍රිය මිනිස්සෙක් නෙවෙයි. මගේ ලක්ප්‍රිය ටික ඇති. හැබැයි මට මම සේවය කරන්නේ දෙවියන්ටනේ. ඒ දෙවියෝ දීපු ලොකු වරමක් තියෙනවා. ඒ තමයි 970 ගණන් වල දැන් රුක්මනී දේවී අපි ගමු මොහිදීන් බෙග්. එතකොට ප්‍රෙඩි සිල්වා කවුද සීටි ෆෙර්නැන්ඩස් තවත් ඈත අතීතේ මාබාල කාලේ කොච්චර කාලේ ඔය ඔක්කොම ආටිස්ට්ලාට බැක් කරන්න මට අවස්ථාව ලැබුණා. මම දන්නේ එහෙම කෙනෙක් ඉන්නවද කියලා. ඒ කියන්නේ මම තමයි රිදම් කරේ. මම කියන්නේ 973 ක්ලැරන්ස් වෙනුවට මම රිදම් කරාම රට වටේ යනකොට ඔය ඔක්කොම මට මතක් වුණා ඔය සින්දුව පවා රුක්මනී දේවී කොච්චර ලස්සනට කියනවාද වත් ලස්සනට කිව්වා. හරි. ඉතින් ලස්සන සින්දුවක් ලස්සන අර්ථවත් සින්දුවක් හුඟක් හොඳයි. ඉතින් ඇත්තටම මම හිතන්නේ දැන් අර අනුකරණය කියන එක මෙතන ගොඩක් බලනවනේ නේ. ඉතින් අනුකරණය හොඳ දෙයක්. හැබැයි ඉදිරියට යනකොට ඕනවට වඩා අනුකරණයක් නැතුව තමන්ගෙම ශෛලියක් ගොඩනගා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. නමුත් අනුකරණය පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ වා එක ලස්සන හොඳටම අර නවතින තැන් රුක්මනී දේවී ටිකක් ගස්සලා කියන තැන් ඒවා හොඳට අහගෙන ඒ විදිහට ගායනා කරා බොහොම සාර්ථකයි. හොඳයි. දේවීටයි. මගේ නම ප්‍රියංකා කෝනාර. මම ගණේමොළ ප්‍රදේශයේ ඉඳලා මෙම තරඟය සඳහා සහභාගී වෙනවා. මෙවර ඉදිරිපත් කරන්නේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ ගීතයක්.
ඇයි අප්පුඩි ගැහුවේ? ලස්සන නිසා නේ. දැන් මේමයි හැමෝම ලස්සනයි. හරි? දැන් මට පැවරිලා තියෙන කාර්යය ඔගොල්ලෝ ඔක්කොලාම ජය ගන්න සලස්සා. හැබැයි ඒක වෙන්නේත් නැහැ නේද? අපි ජය ගන්න එක ගන්න තමයි ඉතින් අන්තිමේදී කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ 3 1 2 3 ඒ වගේ වෙනවා. දැන් මම ආයේ කියන්නේ දැන් මම කොහොමද ඔයගලන්ට උදව් කරන්නේ ජය ගන්න අර සාමාන්‍ය සින්දුව කියන එක මම දැන් අත්හැරලා. සාමාන්‍ය සින්දුව දැන් ඔයගොල්ලෝ කියනවනේ. ඒක කියන නිසානේ අද උතන ඉන්නේ නේද? ඒ කියන්නේ අප්පුඩි ගැහුවේ. ඒක ලස්සනට කියනවා. දැන් ඊළඟට අපි ටිකක් වැඩිපුර ලකුණු ගන්න හෝ නැත්නම් ලකුණු කැපෙන පැත්ත ගැන හිතුවොත් ඔන්න වැදගත් කරුණක් එනවා මේ ප්‍රාසංගික බව. දැන් ඒවා අපි වැඩි හිතන්නේ නැහැ. දැන් මම පරි දුවගේ නම කවුද? ප්‍රියංකා. දැන් මේ ප්‍රියංකා මේ ලොකු වරදක් කියනවා නෙවෙයි. හැමෝටම තමයි මම කතා කරන්නේ. හොඳ හැමෝටම මටත් වැදගත් මං කියන දේවල්. දැන් ප්‍රියංකා කොලේ බලාගෙනමනේ කිව්වේ. ඉතින් සින්දුව මාරු කරා. ඔන්න ඕක තමයි ඊළඟ ලෙඩේ. දැන් එකම සින්දුවක් දිගටම ආවනම් මේ වෙනකොට කටපාඩම්. ඇත්තටම අර මම නැවත කියන්නේ තරඟයකට ගියාම අර සාමාන්‍ය සින්දුව කියන එක ඉතින් හොඳට තියෙන්න ඕන මේ අන්තිම වටේ. ඔක්කොමලාම හොඳයි හොඳට කරන. ඔතනින් තෝරන්න ගියාම ඒ වගේ පොඩි අඩුපාඩු තමයි කාරණාවලට ගන්න. ඒව අඩුපාඩු නොවෙන්න පුළුවන් තරම් රියසල් කියන එක හරි ප්‍රැක්ටිස් ඇන්ඩ් රියසල්. ප්‍රැක්ටිස් කරලා හොඳට රියසල් කියන්නේ පෙරහුරුවනේ. ඒකත් ඒ වෙනකොට අර මනෝජ් කිව්වා වගේ ඒ ස්ටේජ් එකේ බය නැතිකම අර ඒකත් හරි වැදගත්. කුවට හිතන්න යන්නත් එපා. බොහොම සැහැල්ලුවෙන් සින්දුවක් කරා නම් හරි. හොඳයි. බොහොම
අපි තව ටිකක් ඉන්න තියෙනවානේ. අනේ ඉන්න එකේදිත් ප්‍රේසක් වෙන්න. අර ස්වරය වෙනස් නොකර ඉන්න. හරි? හොඳයි. තාරකාවෝ බැලුවායිබි හිමදුනුවන් ඔබගේ අඳුලින් පෙඟී ඊයේ දවාලේ අපගේ ලොවේ ආශා ගඟුල් යවුනා තරුයි නිසංසලේ අහස ගොළු වෙලා ඔබයි මමයි දෙමන්සලේ එතන තනි වෙලා සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා ඔබයි මමයි දෙමන්සලි දෙතන තනි වෙලා මල්යායේ බඹරු නටයි ලොවම ලස්සනයි සිත් දැලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි මල්යායේ බඹරු නටයි ලොවම ලස්සනයි සිත් දැලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි අඳ පවනේ එකම ගීතයයි මාගන්නේ ඔබ පමණයි එයම සිහිනයයි දඬුවම් සිව්මැලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන් අලුගෝසුවනේ එල්ලාපන් අටු ඉබුලේ අප එල්ලාපන් උදෙසා කැමොරදීමයි යුක්තිය උදෙසා කැමොරදීමයි දඟගෙයිලෑමට අප සැම කළ පව මුකවාඩම් බැඳ එකෙකු නසන කල දනිව්සුව හසක් තව උපදින බව දැන් මං පොඩි දෙයක් මං අනේ සෝරි නැවත කියන්නේ මේ ලොකු වැරදි නෙවෙයි. හැබැයි ඉතින් අර තැනට එන්නේ කියන්නේ පොඩි වැරදි වලින් තමයි ලකුණු කැපෙන්නේ. හරි ඒ නිසායි කියන්නේ දනිව්සුව හසක් ඒ නෝට් හරියට ගන්න ඕන. දනලාලා ඒක අර මම මිටිස්ර ඔයගොල්ලෝ කට්ටිය හිටියේ නෑ. අර අන්තිම නෝට් එක හරි වැදගත්.
ඒ අන්තිම නෝට් එකට හොඳ හුස්මක් තිබුණ නැත්නම් අඩු වෙනවා. ඒ අඩු වුණාම අර කැත වෙනවා. කැත කරගන්න ඕනේ නැහැ නේද? ඉතින් අර අතරම ගත්තොත් මේ සින්දු කියන එකයි ජීවත් වෙන එකයි එකයි. ජීවත් වෙන්නත් හුස්ම ඕන, සින්දු කියනත් හුස්ම ඕන. ඉතින් ඒ නිසා හොඳට ඒක හරි වැදගත් මේ හුස්ම අර බ්‍රීතිං එක්සර්සයිසස් හරිම වැදගත්. දැන් මේ සමහරු දන්නවා මට ගියම අවුරුද්දේ අප්‍රේල් කතා කරන්නම් බැරුව ගියා. රෝහන් දන්නවනේ. දැන් හරි කියලා තියෙන්නේ මේ බ්‍රීතිං එක්සර්සයිස් වලින්. හරි පුදුමයි. ඒකට පුදුම වෙනවා මං දැන් මේ සින්දු කියනවා කියලා. ඇසුරින් විදියා ඔබගේ ලොවේ සැඟවි හිදින් මාවෙන් විමෙසේ නොමැකිතියේ නම් ඔබගේ සිතේ මගේ ආදරේ මායලි එනතුරා රැකවල් සොයාලා සීමාමවාලා වෙන්වේවිදෝ ආදරේ දෙසිතේ කතාවී දළුලා වැඩියාවි රහසෙමයි ආදරේ බෑග් එක ටිකක් පස්සට එහා. ඒක කමන්නේ නැහැ. ඒ අර බහැලා කියනක නිසානේ. එම කිව්වට කමන්නේ නැහැ. හැබැයි ආයේ එන්න ඕන ගන්නට. දැන් වා එක කරා හොඳයි. හරි. බොහොම හොඳයි. අහනම් ආල්කුරු අවසන් බැල්මදි අහනම් ආල්කුරු අවසන් බැල්මදි මා බැල් අම්පාව කුමක් කරන්ද කියා ඉපදුන සංසාර ගම්බුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ දැත මගේ දැත ඔබ නොකී දුක් දැනේ ගම්බුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ දැත මගේ දැත ඔබ නොකී දුක් දැනේ මල් වරවති තුල් අනුරතිය යදී එලෙස බල ඉඳුනි කෙසේ දෝ උමතුනුහි සින
තැන්පලේ මිනිසාරගයි රංගනේ ඔහුයෙන් පවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ සිනහා කඳුළු එනවා යනවා ඉපදිලුවේ නවා තැන්පලේ මිනිසාරගයි රංගනේ ඔහුයෙන් පවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ විවිධ සින්දු විවිධ හැකියාවන් විවිධ දක්ෂතාවයන් දැන් මෙතුමා පොඩි ප්‍රසංගික පැත්තෙන් වැඩිපුර හොඳ එක හරි හොඳයි. දැන් මේ මං කතා කරනකොටත් අත යනවනේ නේද? හැබැයි ඒවා අර දැන් ඔබතුමා කරපු වරදක් නෙවෙයි හිතලා කරන්න ඕනිත් නැහැ. ඉබේ එනකොට එන්න දෙන්න. ඒවා මං බලාත්කාරයෙන් නවත්ත ගන්න ඕනිත් නැහැ. බලාත්කාරයෙන් ඇති කර ගන්න ඕන අයවත් නෙවෙයි. දැන් අපේ මොරටු පුත්‍රයෙක් පණ්ඩිත් අමරදේව එයා ගායනා කරනකොට එයාගේ අත යනවා ඒක ඉතින් එයාගේ දෙයක්. ඒක කාටවත් විවේචනයක් කරන්න මුකුත් බෑ. දැන් මගේ මිල්ටන් මහරච්චි ගත්තම මේ මෙයි ගහයට කියලා ඉතින් ගල් ගැහිලා වගේ කියන්නේ. පුතා කොහමද? හරි. ඒක ඉතින් ඒ පුතාගේ කාලේ මෙහෙමයි තාත්තා එහෙමයි. තාත්තගේ කාලෙත් ස්ටේජ් එකේ දඟලපු අය ඉන්නවා. එයාගේ ස්ටයිල් එක ඒකයි. ඉතින් අපි හරි රස වෙන්නනේ නේ. මතක් වෙනකොටත් ආසයි. ඉතින් ඒ වගේ තමන්ට ආවෙනික දේ හරි වැදගත් මන්නම් කියන්නේ. මම පොඩි දෙයක් වාඩි වෙන්න චුට්ටක්. දැන් අර මේ ඒක සමා වෙන්න මම ක්‍රිස්තියානි දේවගැති කෙනෙක් ගිලෙස හිතන්න එපා මම මේ කියන දේ. දැන් මෙහෙම ගමුකෝ. ඒතර ඔයගලන් කියයි. දැන් මේ මගේ මේ ගිටාර් මං ක්ලාස් කරනවා උගන්නන පොතේ. අනේ මම ගල්කිස්සේ පොඩි කොල්ලෙක්ට ඉගන්නනවා. ඒ දෙවෙනි දවසේ මං එහෙම පෙරළුවා. මෙතන ඔගොල්ලෝ හිතන්නේ මොකද්ද පින්තූරේ තිබුණේ? මේ ෆුල් පේජ් එකේ දාලා තියෙනවා සරස්වතී දේවියගේ පින්තූරේ. හරිද? දැන් මම ක්‍රිස්තියානි දේවගැති කෙනෙක් හැටියට මේක දැක්කම ඇත්තටම මම එකපාරට ගැස්සුණා. දැන් මගේ පොතක කවදාකවත් සරස්වතී දේවිය හරි කතරගම දෙවියන්ගේ හරි ශිව දෙවියන්ගේ පින්තූරු නෑනේ. හැබැයි මම ඒක ගොඩාක් අගය කරා. දැන් මොකද ඒ ළමයා බෞද්ධ. එතකොට මේ සරස්වතී දේවියවනේ බෞද්ධ අය සලකන්නේ කලාවේ අධිපති ලෙස නේද? ඒක සරස්වතී දේවිය මිනිසියෙක්ද? නෑ. දැන් මේ වැඩි දුර යන්න ඕනේ නැහැ. මෙතන තෙලවල හන්දියට ගියාම ඉන්නේ තෙලවල හරි වැටිලා දැන් අතක් කඩාගෙන ඉන්නේ අද. තෙලවල හන්දියේ එතන ඉන්නවා අත් කීයක් තියනවද පුතා? 4ක්ද 6ක්ද තියෙනවා. ඉතින් මිනිසියෙක් නෙවෙයිනේ. ඒතර දැන් එතන යම්කිසි කාරණයක් අපිට එනවා. දැන් බෞද්ධ පරිසරය තුල හරි දැන් සරස්වති දේවිය සංගීතයේ අධිපති. එහෙම කියමුකෝ. ඒතර එයා දෙවියෙක්. 1 2 3 එතකොට අපිට අවබෝධයක් ඇති වෙනවා මේකේ වොලියුම් කොච්චරද කියලා. ඔක්කොම වඩා වැඩ කරනවා කියලා. ඒ සමහර මයික් වැඩ කරන්නේ නැහැ. එහෙමත් වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මේ තරංගේ පැත්තක තියමු අපි මොකරි ගායනයක් කරන්න ගියාම ඉතින් යවන ගෲප් එක හොඳට මේ ලස්සන මියුසික් එක දෙනවා. ඊට නවත්තලා අපි පරගෙන මයික් එක වැඩ කරන්නේ. ඉතින් අපරාධනේ. ඊට ඉස්සෙල්ලා නරකද අපි පොඩ්ඩක් චෙක් කරගන්න එක නේද? චෙක් 1 1 2 3 කියලා දැන් තමන්ට හැඟීමක් තියෙනවනේ මං කොච්චර සද්දෙට කියනවද කියලා. ඒ සද්දෙට මේක හරිද කියලා බලන්න ඒකත් බලපානවා මේ ප්‍රමාණය නේ. දැන් විශාල
ඕපන් එයා නම් තවත් සද්ද හොඳට එන්න ඕන. ඉතින් ඒ ස්පීකර්ස් දාලා තියෙන්න ඕන. හෝල් එකක 300ද 500ද ඉන්නවද 600ක් ඉන්නවද? ඒකේ මිම්ම තමයි ඔක්කොටම ඇහෙන්න ඕන. මගේ ලොවේ පුරුදු පාලුවෙන් රැගෙන යන සොඳුරියේ ඔබේ සුවඳ හාලකින් අනී වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රැගෙන යන සොඳුරියේ ඔබේ සුවඳ මාලකින් වසරක පෙම් ගීතය කොළු වෙලා කියාදෝ සිව් වසරක පෙම් ගීතය කොළු වෙලා කියාදෝ අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ බර්ස් එක පටන් ගන්න වශයෙන් මං බොහොම ආස කරන සින්දුවක්. නමුත් මට එච්චර මොකද බර්ස් එක පටන් ගන්නෙ මොකද? සිව් අනේ ඒක චුට්ටක් කියන්න. සිව් නෑ සිව් අසරක එහෙම කියන්න. සිව් අසරක හරි. දැන් යවන හොඳ තැනක්. ඒක වාගේ වරදක් නෙවෙයි. දැන් මම පොඩ්ඩක් මෙයාට කියන්න කිව්වේ ඒ ශ්‍රුතිය. හැබැයි මං හොඳටම දන්නවා දැන් ඔබ එහෙමම හුරු වෙලා නැහැ. එකපාරට ඒ ශ්‍රුතියට කියන්න බෑ. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. දැන් ඒක මොකද්ද? දැන් ඔයා හරිනම් කියන්න තිබුණේ සිව් අසරක පෙම් වල සිව් අසරක පෙම් ගීතය බොඳ වෙලා ගියාදෝ එහෙමනේ. දැන් එක පාට යාට දැන් කියන්නේ කිව්වොත් ඉතින් ඒක ස්වභාවික දෙයක්. ඒක වරදක්වත් අඩුවක්වත් නෙවෙයි. හරිද? ඒක නෙවෙයි මං දැන් කියන්න හැදුවේ. දැන් ඒ සිව් අසරක පෙම් කියන ස්වරය චුට්ටක් ගත්ත අඩුයි. දැන් මාව දකින්න එපා අයියෝ මේ මිනිස්සේ අඩුපාඩුම කියනවා කියලා. ඒ කියන්නේ ඕගලන්ගේ හොදට. හරි? මොකද විනිශ්චය කරන්න ආවම ඕවා තමයි අල්ලගන්නේ. එතන මම නැවත කියන්නේ ඒක අපි මේ නිහල් සහෝදරයාට නෙවෙයි මං කියන්නේ. ඔක්කොටම කියන්නේ කොච්චර වුණත් කොච්චර හොඳ ගායකයෙක් වුණත් කොච්චර හොඳ පර්ෆෝමන්ස් එකක් වුණත් ඕගොල්ලෝ එදාට කියන දේනේ බලපාන. ආරම්භ සහ ආණ්ඩුව. අරඹ යායේ ලවැලි පාරේ මගේ හද දිනු අරුන්දදී වැව පුරාරතු නෙළුම් පිපුනේ වැව පුරාරතු නෙළුම් පිපුනේ නුඹ බලන්නයි අරුන්දදී අරඹ යායේ ලවැලි පාරේ මගේ හද දිනු අරුන්දදී
පත්තරේ සහන් සුවරැඳුනේ ඔදින නමල්ල සේමා කොමල හසරැලි පාලා නුඹ නෙතුමුණ ගැවුනේ නේද? කොච්චර ලස්සන සින්දුද? සින්දුයි රංගපෑමුයි ඒ වගේම ඉතින් සමාජ ක්‍රියාකාරීව හිටිය කෙනෙක්. හරි කනගාටුවේ ඒවා මතක් වෙනකොට. දැන් පුදුම දේ මේකයි. එතුමා නෑ සින්දුව තියෙන. ඇයි? සින්දු දුන්නේ දෙයියෝ. දෙයියන්ගේ දේවල් සාංගික දේවල් කියලා අපි බෞද්ධ පරිසරයේ සාංගික දේවල් සදාකාලිකයි. නැති වෙන්නේ නැහැ නේ. දැන් ආත්ම ඔයගොල්ලන්ගේ එහෙම විශ්වාසයක් තියෙන ආත්මෙන් ආත්මේ අපි කියන්නේ පතාගෙන ආවා කියලා නේද? ඉතින් ඒවා සදාකාලිකයි. සින්දුත් සදාකාලික. සින්දු මැව්වේ දෙයියෝ නිසා. ඉතින් මට කවක් නැහැ ගොරෝ සරස්වති දේවිය කියලා හිතන්න. අර පුංචි කොල්ලා වගේ ඒ දේවියන්ගේ පින්තූරයක් ගහගන්න. එයාට මල් තියන්නේ මගේ සර් හැම ෂෝ එකක්ම මං ස්වර්ණ කුණ්ඩලයකෙත් ප්ලේ කරා ඒ කාලේ පටන් ගන්නෙ සරස්වති වන්දන ගීතේ. මම දැන් අමරදේවල ඔක්කොමලා මෙහෙම. ඒක තමන් අදහන අගමනුකූලවනේ. ඉතින් හොඳයි. ඔයගේ සෝරි පොඩි තැන් දෙක තුනක් තිබුණා අර පිච් කරන එකේ. ඒව හැමෝටම පොදු දේවල්. හොඳේ වාට විතරක් නෙවෙයි. ඒක මෙහෙමයි. දැන් අර කෙනෙක්ට හිතෙයි ඔය පොඩ්ඩක් ආඩු වුණාට තාලේ හැට මුණා මොකද කියලා. ඉතින් ඇත්තටම මුකුත් නැහැ. එකම දේ විනිශ්චය කරන්න ගියාම ඒවා ටක් ගාලා අහුවෙනවා, බැලෙනවා. කොහමදත් ඉතින් තමන්ගෙම කියලා සින්දුවක් කවදා හරි කරනවා නම් ඒක ඊටාම නිවැරදි වෙන්න එපා. නේද? එතකොට බෑ පොඩ්ඩක් මේ වුණාට කමක් නැහැ කියලා එහෙම බෑ. හැබැයි කනගාටුදායක ලෙස කනගාටු හෝ සතුටු වෙන දෙයක් ටරන්ස් විජේවර්ධන 970 ගණන් එයා හිටියේ ගොඩක්. ඒ කාලේ ලියලා තිබුණා කවදා හරි කම්පියුටර් තමයි සින්දු කියන්නේ කියලා. ඒක අද ඇත්තක් වෙලා. අපුඩි ගහමු. අයියෙන්. La 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 stop රටකින් එහායි ගිලි තනි වෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා අද මෙන් ළඟේ හෙට නෑ හමුවන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ පරක්කු නිසා වර්ස් එකට යන් නාදලු පොඩක් එන්න කියන්න නාදලු දෙතුල් අසරලේ මතු වෙමි ආගිය ගමන් සිහිවයේ යලි යලි කිසිදා විදෙන්නේ සැකයක් නැතේ රටකින් එහායි ගිලි තනි වෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මායලු ලා 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 Sayur
දෙවුන් කරේ කන් දෙකෙන්. කන් දෙක තමයි දෙයියෝ දීපු ටියුනර්. වෙන අපේ මනෝජ් ඒ සහෝදරයා ඉතාම හොඳ වැඩක් කරන්නේ. ඒ හොඳ වැඩේ වෙනුවෙන් තමන්ගේ කාලය වේලාව නොබලා ඇත්තටම මේ තරඟ නිමිෂයේදී බොහෝම ඉතාම සාධාරණ වූ ආකාරයට ඒ වගේම ඒ තරඟකරුවන්ට කිසිම බියක් නොවන ඔවුන්ගේ මානසික මට්ටම බොහොම ලිහිල් කරන ක්‍රමවේදයක් අනුගමනය කරමින් අපේ දේවගැතුමා මේ කටයුත්ත කිරීම සම්බන්ධයෙන් අපි සියලු දෙනාම සතුටු වෙ යුතුයි. මොකද මේකදී අපිට පේනවා නිකන් අර මන්ත්‍රයකින් වැඩ කරනවා වගේ දේවගැතුමා මේ සියලු දෙනාගේම බිය සැකය දුරු කරලා ඉතාම ශක්තිමත් ලෙස මේ කාර්යයට සහභාගී වීමට ඔහු ඉතාම උනන්දු කරනවා. මෙතෙන්දී ඔහු කිසිම කෙනෙකුට පක්ෂග්‍රාහීත්වයක් නැතුව සියලු දෙනාට එක හා සමානව සැලකීම සම්බන්ධයෙන් ඇත්තටම මම අගය කරනවා. මොකද එතුමා දුර්වලයෙක් ඇවිත් තමයි කටයුතු කරන්නේ නැත්තේ. මම දුර්වලයෙක් නිසා මම සියලුම මගේ දරුවන් වෙනුවෙන් කටයුතු කරපු ගෑනු පිරිමි කියන ભેදයකින් තොරව මිශ්‍ර භාෂාවෙන් මම රැඳී සිටීමේ කටයුතු කරලා හතක් සේවාවේ යෙදিলা විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව කටයුතු කරපු නිසා මට ඒක හරි සුන්දරත්වයක් තමයි දැනෙන්නේ කියවෙද්දුමාගේ මේ කටයුත්ත. ඒ නිසා අපේ ධෛර්යය අපේ ශක්තිය අපි දන්නේ මේ සියලු දෙනාම ජයග්‍රාහකයෝ කියන තැනට අපි වැටිලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ තරගයේ තෝරා ගැනීමේදී හරි අමාරුයි. දක්ෂයින් අතරින් දක්ෂයින් තෝරන තරගාවලියක් බවට මේක පත් වෙලා තියෙනවා කියලා අපි මේ මනෝජ් සහෝදරයාට මේ සියලු දෙනාටම මතක් කරනවා. මතක් කරමින් ඒ තමාගේ වටිනා කාලය කැප කරලා කටයුතු කිරීම සම්බන්ධයෙන් දෙයකට අවසන් වශයෙන් අපි සියලු දෙනාම වෙන්නේ අපි ධර්මයවන්තව නමස්කාරව අපි එතුමාව මේ අවස්ථාවේදී මාට පිටලා යන ඒ අවස්ථාව අපි උදා කරනවා. හිත දිනා ගන්න තියෙනවා. දැන් මට පේනවා ඔබ හැමෝගෙම හිත දිනාගෙන එතුමා ඒ වගේම හරි ස්ට්‍රික්ට්. ඒක හොඳටම හොඳ දෙයක් නේද? මටත් වෙලාවට ආව නැත්තම් බනිනවා. ඒව තමයි ඉන්න ඕන. ඉතින් හැබැයි ඉතින් සමහර අය දැන් එතුමා ගෝම කිව්වා මේ මාතර ඉඳලා ඇවිල්ලා මොරටු එක්කන නෑයි කියලා. ඉතින් ඒවත් ඉතින් මේ කලාකරුවෙක් වුණාම ඒක කොහොම අයිති? ඒ වෙලාවට වැඩ කරන එක මටත් එක්ක මම මේ කියන්නේ. හරි? එතකොට අපි මොන හරි අනික පර්සනැලිටි එක නේද? දැන් ස්ටේජ් එකට ගිහිල්ලා ගායනා කරනකොට අර මං කිව්වේ මුහුණේ මේ ඉරියව් අපි මොන හරි තියෙන එකක් ලස්සනට ඇඳගෙන ඇවිල්ලා කරන්න. ඉතින් ඒක ඔක්කොම මේ ඕන මේකප් එකක් දාගෙන එන්න අනිත් දවස් එනකොට. හොඳයි. එහෙනම් මම මෙහෙමයි. දේවගැතිතුමෙක් හැටියට මම නිර්මාණය කරපු පොඩි ආශිර්වාදයක් ගායනා කරන්නම් අවසානයේ. හරි? මේක සුට්ටක් අල්ලන්න. ගානේ 175ක්වත් ෆයිනල් එකේදී ඔහු වික්ටර් රත්නායක නම් පොඩ්ඩක් වික්ටර් රත්නායක විදියට අඳින්න. නන්දා මාලිනී විදියට අඳින්න. අපි දෙයක් අපි ඇඟට දාගත්තට පස්සේ පොඩි අපි ආරූಢයක් වෙනව නේද? සාමාන්‍යයෙන් Tamanට ඒක මාර ශක්තියක් වෙනවා. ඒ වගේම තමයි අපේ රූප රාමු වලට. අපි සින්දුව කියන්නේ ඉස්සෙල්ලා දන්නවා රූප රාමුවෙන්. දැන් මේක අනුකරණයනේ. අනුකරණයේදී අපිට අග්ගාලා විෂුවල් එක ඔයගොල්ලන්ගේ ස්ටාර්ට් කරනකොටම අපි දන්නවා මෙයා ගායනා කරන්නේ එක්ක ක්ලැරන්ස් එක්ක නන්දා මාලිනී රුක්මනී දේවි මං අඩු ගානේ 100ක් බැරි වුණා. පාද මම හරි නිවැරදි ඇති
100% බැරි වුණත් තමන් ඇඳුම පොඩ්ඩක් ඒ ගැන හිතන්න. එතකොට තමන්ට ලොකු ශක්තියක් වෙනවා. සුති. ඒ වගේම මම තව පොඩි ප්‍රශ්නයක් අහනවා. අපිට හිත කීයක් තියෙනවද? හිත කියන්න බලන්න. කාටද එක හිත? බුදුමාට එක හිතයි. අනිත් අය අර මිස්ටර් දෙකයි. තව අවස්ථා දෙකක් දෙනවා. කියන පුතුමා දෙකයි. නේ මිස්? එකයි. දෙකයි. අහලා නැද්ද මෙහෙම කතාවක්? මම නම් ගොඩක් පොත් කියවලා තියෙනවා. මෙන්න මෙහෙම කතාවක් අහලා නැද්ද? මම තුන් හිතකින්වත් හිතුවේ නෑ මට ඔයා මෙහෙම කරයි කියලා. අහලා තියෙනවද? අහලා තියෙනවද? අපිට තියෙනවා හිත තුනක්. ඔව්. හරි. මම ඔබතුමාට මෙහෙම කැටයක් දෙනවා. රයිට්. මේ කැටේ මෙහෙම බඩට තියලා අල්ල ගන්න. අර පැත්ත බලලා වෙන මුකුත් කරන්න එපා. ඔහොම අල්ල ගන්න තියෙන්නේ. චුට්ටක් ඉස්සරහට එන්න. මුකුත් බඩේ අමාරුවක් එහෙම නෑනේ. නෑ එහෙම දෙයක් නෑ. කියාවක් තියෙනවා. රයිට්. මං ඉල්ලා සිටිනවා පුංචි දෙයක්. ෆයිනල් එක දවස ලස්සන කරන්න මං හිතන්නේ උගලු අතේ තමයි වැඩේ තියෙන්නේ. ප්‍රසන්න මහත්තයා කොච්චර සූදානම් වුණත් ඒ වැඩේ ලස්සන කරන්න ඒකේ අවුට්පුට් එක ගන්න උගලගේ අතේ වැඩේ තියෙන්නේ. මොකද අපි ලස්සන ස්ටේජ් එක ලස්සන බෑන්ඩ් එකක් තුල අපි සිංක් කළා ඒක අවුට්පුට් එකෙන් සෝෂල් මීඩියා ගියාම ඔයගොල්ලන්ට තමයි ඒකේ වැදගත්කම තියෙන්නේ. ඉතින් එහෙනම් සියලු දෙනාටම ස්තුතියි. ඉදිරියටත් සහෝදර බැම්මෙන් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙනාටම ෆයිනල් එකේදී ජයග්‍රහණය ලබන්න වාසනාව උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.